අයිබෝන් ඔබ දන්නවා මාස එකමාරක් තිස්සේ පැවති මැද පෙරදිග යුද්ධය බොහෝම අමාරුවෙන් මධ්‍යස්ථ තැනකට ගේන්න සමත් වුණා පාකිස්තානයේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා. ඉතින් ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් සහ ඉරානය එකඟ වුණා සාම සාකච්ඡා පැවැත්වීමට. දැන් හෙට දිනේදී පාකිස්තානයේදී ඔවුන් සාම සාකච්ඡා සඳහා වාඩි වෙන්න නියමිතයි. ඒ ඇස්සේ මේ තිරිසන් ඊශ්‍රායලෙවුන් දැන් අද උන්න ප්‍රහාරයක් එල්ල කළා ලෙබනනෙට. ඉතා දරුණු ප්‍රහාරයක් කරලා තියෙනවා. 156ක් ජීවිතක්ෂයට පත් වෙලා 1100 ගාණක් තුවාල ලැබලා තියෙනවා. ඉතින් ඉරානය මේක දැඩි ලෙස එලා දකිනවා මේ සටන් විරාමයේ උල්ලංඝනය කිරීම. නමුත් ඊශ්‍රායල පැත්තෙන් කියන්නේ ලෙබනනය සම්බන්ධයෙන් සටන් විරාමයකට අපි එකඟතාවය පළ කරේ නැහැ. එම නිසා පහර දෙනවා කියලා. මුන්ට අවශ්‍යතාවය තියෙන්නේ මේ නැවතිච්ච ගිනිගොඩ ආපහු පත්තු කරන්න. මේ ඇමරිකාවට නෙමෙයි මේ යුද්ධයේ අවශ්‍යතාවය තියෙන්නේ ඊශ්‍රායලයට. අපිට දැන් තේරෙනවනේ මුන්ගේ ම්ලේච්ඡත්වය. මුන් එදා ඉඳන් තනිකර ම්ලේච්ඡ జాතියක්. ලෝකෙන් බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී සාමය. ඉතින් ඒකට මුන් එකග වෙන්නේ නැත්තේ ඇයි? බලන්න කොච්චර අපේ සැනසුම් සුසුමක් හෙලන්නට ලැබුණා ඊයේ දිනේදී මේ යුද්ධය සාමය කරා ඇදීගෙන යන පුවත ඇසීමෙන් පසු. ඉතින් මුන් ඒක එක දවසින් කඩ කරා බලන්න මුන් එක කොහොමද මේ රටක් ලෝකයක් පවත්වාගෙන යන සාමය සමගිය මිනිසුන්ට ඉන්න පුළුවන් තරම් තත්ත්වයක් උදා වෙද්දී එන්නේ තත්ත්වය කඩා බිඳ දමනවා කියන්නේ කොච්චර මුන් තිරසන්නු වෙන්න ඕනද? දැන් ඉරානය මීට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කළ නැවත පහර දීමට ආරම්භ කළොත් මෙන්න මේ සාමය ඇති තේරුමක් ඇත්තෙම නැහැ. මේ තිබ්බට වැඩිය යුද්ධයේ දැඩි ලෙස දරුණු තත්ත්වයකට පත් වෙනවා. ඇමරිකාවත් නැවත යුද්ධයට අනිවාර්යෙන් අවතීර්ණ වීමක් වෙනවා එහෙම වුණොත් එහෙම. ඒ විතරක් නෙමෙයි ඉරානයට සහයෝගය දක්වන රටවලුත් අනිවාර්යයෙන්ම මේ යුද්ධයට මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ලෝක යුද්ධ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් මේ ඊශ්‍රායල් පරයෝ කරන මෙන්න මේ ක්‍රියාව නිසා. දැන් මේකට මූලික වෙලා තියෙන හේතුව දන්නවද? ඊශ්‍රායලයේ ජනාධිපති මේ සාම සාකච්ඡා වලට එකඟතාවය පළ කරලා තියෙද්දී විපක්ෂ නායකයා කියන පරයා කියලා තියෙනවා ඊශ්‍රායලයේ දේශපාලන ජයග්‍රහණයට මේක තර්ජනයක්ලු. මේ සාම සාකච්ඡා වලට ඉඳගත් එක මේ අවුරුදු මේ සමාවෙන් මාස එකමාරක් යුද්ධ කරපෙකේ තේරුමක් නැල්ලු. ගෙරි බල්ලෝ මේ උන්ට කොහොමද කතා කරන්න ඕනේ කියලා හිතන්නකෝ. මුළු ලෝකෙම ජනතාව සාමය බලාපොරොත්තු වෙන මොහොතේ, සාමය උදා වෙන්නට යන මොහොතේ, සාමය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම පාර්ශ්වයන් එකඟ වෙන මොහොතේ මේ විපක්ෂ නායක කියන පරයාගේ ප්‍රකාශය බලන්න. ওই විපක්ෂ නායකයෝ කියන්නේ ඔක්කොම එකයි. ලංකාවෙත් එහෙම වෙලා තියෙන්නේ. ලංකා විපක්ෂයක් නැහැ. නමුත් විපක්ෂය කියාගත්තේ උන් ඉන්නවනේ. එකතු වෙච්ච පූට්ටු වෙච්ච සෙට් එකක් ඉන්නවනේ. අර තියෙන ඔක්කොම පක්ෂ ටික එක කල්දේරමට දාලා හැඳිගා වෙච්ච පක්ෂයක් ඉන්නවනේ විපක්ෂය කියලා. ඒ විපක්ෂය වගේම තමයි මෙවුන්ගේ ඊශ්‍රායලයේ විපක්ෂ නායකයා. ඉතින් මේකගේ මෙන්න මේ නොවටිනා කතාව, නොවටිනා ප්‍රකාශය නිසා තමයි මේ යුද්ධේ ආපහු ඇවිලුනේ. ඒ හින්දා මෙන්න විපක්ෂය කියන සාපය ඔවුන්ගේ රටින් නැති කරලා දාන්න ඕනේ ඊශ්‍රායලෙන්. ඕකට ගහපන් පුළුවන් නම් මේ බෝම්බයක් ඉරානයට මං ඉල්ලීමක් කරන්නේ. ඒ වගේ තමයි අපේ ලංකාවේ ඉන්නෝනේ විපක්ෂය. ඔවුනුත් මේකෙන් දූරින් භූත වෙලාම යන්න ඕන. දැන් ඔවුන් කුල්ල කුජීත වෙලා ඉන්නේ කොහොමත් ඊළඟ ඡන්දෙන් මෙවුන් නැතිම වෙලා යන්න ඕනේ. ඔබට මතක ඇතිනේ ගියවර ඡන්දෙට ඉදිරිපත් තුනේවත් නැතුව කට්ටිය අයින් වුණා පරාජය වෙයි කියලා. නාම රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් ගෙනල් දැම්මනේ මේ ඡන්ද ඉල්ලුවොත් පරාජය වෙයි කියලා. ඉතින් ඊළඟ සැරේත් බලන් ඉන්නවා නම් තෝපි මේ ඡන්ද ඉල්ලලා මේ පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්න එපා. අපේ ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ මේ රජය හොඳ ගමනක් යනවා. ඔබ දකින්න ඇති පිටකොටුවේ බස් නැවතුම්පොළ ඊයේ දවසේ විවෘත කරා කොහොමද එහි නිමාව කොහොමද මිනිස්සු මුළු රටේම මිනිස්සු වෙනුවෙන් ඒ සලස්සලා තියෙන පහසුකම් ටික ඔබ දකින්න ඇති. විපක්ෂයන් ඕකේ මේ එක මේ තින්ත ගෑවා කෝටි 400ක් වේදම් කරලා ඔහොම කියා කමෙන්ට් දාන YouTube ප්‍රෝග්‍රෑම් කරපුවම මම දැක්කා. ඉතින් තොපි විහිළුවක් මේ රටට. තොපි ওই දේවල් ඔහොම කරගෙන ඵලයල්. එතකොට මිනිස්සුන්ට තේරෙනවා තොපි මොන වාගේ කුහක జాතියක්ද කියලා. කුහකයෝ කවුද කියලා
ඔන්න දැනගෙන හිටියේ නැත්තම් ලංකාව බලාගන්න කුහකයෝ කියන්නේ බයියෝ ටොයියෝ පූට්ටි විපක්ෂය සුන්බුන් විපක්ෂය. එහෙනම් ගිහිල්ලා නම් channel එක subscribe කරපු හැමෝටම ස්තුතියි. 1005ක් මේ වෙනකොට channel එක subscribe කරලා තියෙනවා මාසයක් ඇතුළත. මගේ වැඩසටහන බලන හැමෝටම ස්තුතියි. ඇත්තටමයි ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමන subscribe කරලා නැති අය ඉන්නවනම් subscribe කරලා මට සහයෝගය දෙන්න කියලා මං ඊටාම ගෞරවයෙන් ආදරයෙන් ඊටාම බැගෑපත්ත ඉල්ලා සිටිනවා. එහෙනම් හැමෝටම සුබ අනාගතයක්.